දැන් ඉන්නේ හොස්පිටල් එකේ. ශරීර සෞඛ්‍ය හොඳ අතට හැරෙනකම් එයාට එහෙ ඉන්න වෙනවා. ඊට පස්සේ උසාවිය හරහා පුනරුත්ථාපනයට යවනවා. කොච්චර හොඳ පුද්ගලයෙක් වුණත් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන කාටත් අන්තිමට අත් වෙන්නේ ඔය ඉරණම තමයි. ඒ නිසා මෙයාලා සමාජගත වුණාම මේ වයින් බේරගන්න එක නීති ආරක්ෂා කරන අපේ වගේම එයාලගේ සමීපතම අය විදියට ඔයාලගෙත් වගකීමක්. නිසා පුතේ නිබල තාත්තා නැති වුණා කියන්නේ ආයිත් දෙවනි පාට ඉපදුනා කියන එක. මේක හොඳට මතක තියාගන්න පුතේ. දැන් තමයි පුතේ උඹ හරියටම ජීවිතේට මුහුණ දෙන්න පටන් ගන්නෙ. නිසා මට උඹේ හැඟීම් හොඳට තේරෙනවා පුතේ. මොකද මමත් කාලයක් උඹ ඉන්න තැන හිටියා. අන්න ඒකයි මම ඔබට මෙච්චර ආදරේ. ඔබට ඕන වෙලාවක මම ඉන්නවා නිසා. දුක් වෙන්න එපා පුතේ. දුක් වෙන්න එපා. එදා ජනක සර් කියපු දේ තේරෙන්න මට සෑහෙන කාලයක් ගියා. මේ සිද්ධිය වෙනකොට විභාගෙට තිබුණේ සුමාන 2ක වගේ කාලයක්. ඒ හින්දා මට ඒ වතාවෙත් විභාගෙ ලියන්න බැරි වුණා. ජනක සර්ට මූණ දෙන්නත් බැරි වුණා. බොහෝ කාලයක් මත්ද්‍රව්‍ය පාවිච්චි නොකරපු හින්දා මට නියම වුණේ මාස 6ක විතර පුනරුත්ථාපන කාලයක්. පුනරුත්ථාපනය කියලා කියන්නේ නැවත නැගී සිටීම. නැවත නැගී සිටින්න නම් අපිට හොඳ මඟ පෙන්වීමක් තියෙන්න ඕනේ. ඒ විතරක් මදි. ඒ මඟ පෙන්වීම ගැන අපිට පුද්ගලිකව නිවැරදි අවබෝධයකුත් තියෙන්න ඕනේ. ඒ ගැන විශ්වාසයක් තියෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි. අපිට හොඳ ධෛර්යයක් තියෙන්න ඕනේ. එදා මංවත් අනික් කිසිම කෙනෙක්වත් හිතුවේ නෑ මං මත්ද්‍රව්‍ය පාවිච්චියට නැඹුරු වෙයි කියලා. විශේෂයෙන්ම මං වගේ දෙකට ගයින්න බෑ වගේ හිටපු කොල්ලෙක්. අන්න ඒ නිසයි මං ඔබට කියන්නේ අපිට ජීවත් වෙන්න හොඳ ධෛර්යයක් තියෙන්න ඕනේ. ඒක තමයි එදා ජනක සර් කිව්වේ. නමුත් මම අද කියනවා අපිට ඒක විතරක් මදි. අපිට හොඳ මිනිස්සු, ඇත්තටම අපිට ආදරය කරන හොඳ මිනිස්සු ඉන්න ඕනේ. ඔබේ පළාතේ ප්‍රධාන වාරි මාර්ග ඉංජිනේරුවරයා විදිහට අද දවසේදී මේ වේදිකාවේ ප්‍රධාන ආරාධිත අමුත්ත විදිහට මම ඇවිල්ලා ඉන්නවා. ඒ ඇයි? ඒ වගේ පුද්ගලයෝ දෙන්නෙක් නිසා. එක්කෙනෙක් අපේ ජනක සර්. ඒ වගේම මගේ වයිෆ් රිද්මි. මම එදා ජනක සර් කිව්වා වගේ කියන්න. ආදරය, එකතු කිරීම, අධ්‍යාපනය. දැන් මම ඔබෙන් අහනවා. මේකට ඉස්සරහින් සමාන ලකුණක් දැම්මොත් ලැබෙන පිළිතුර කුමක්ද?
හඳ හත ළඟම ළඟ ඉන්න දිවුරා කියා හිතගත්තේ සිත සනසලා ඇහැ ඇසවාගේ ඇස් ගහලා ඇසිනැස වෙලා අත් බැන්දේ ඉර හඳ වෙලා තරු තරුවාගේ මග රැකලා එළිදල්වලා මග බැලුවේ සුළගේ පවා ඉර හඳ පානේ තරුණෑනේ එළිදැල්විලා තරු තිබුණේ කළුවර වෙලා අත හැරුණු හැන්දෑවේ හිත ඇහැරිලා ඉඳ හිටක ඇඬුනායිබේ ඔබ ආයෙත් ඇවිත් මතකය දිගේ අත් හැරුණු සුන්බුන් මගේ ලය හරි මැත්තේ වම් පැත්තේ ඔබ හංගලා පියයුරුතුරේ සතපවා ඉඟ සුගරිසි නිසා